අයිබෝන් කියල පිළිගන්නවා හැමෝම අලුත් වීඩියෝ එකකට. ඇත්තරම් මේකේ මම තනියෙන් යන වීඩියෝ එකක් අද තනියෙන් තමයි යන්නේ. ඉතින් මට හම්බෙන් හම්බුණ chance එකක් බලපිටියට වෙන වැඩකට ආපු ගමන් මටත් ආරාධනාවක් හම්බුණා මාදුගංගේ බෝට්ටු සවාරියක් යන්න. ඉතින් මාත් ඒකට වීඩියෝ එකක් කරන්න ඕන නිසා ජොයින් වුණා. ඉතින් අපි ඉස්සරහට යමු එහෙනම්. ගිය අපි ෆිෂ් තෙරපි කරන තැනකට ඉතින් අපිත් එක්ක ආපු ටීම් එකේ පොඩි දෙන්නෙක් තුන් දෙනෙක් වගේ මේකට ජොයින් වුණා. මම ඇත්තටම ජොයින් වුණේ නැහැ. නෙක්ස්ට් ටයිම් අපි දෙන්න ආවහම ජොයින් වෙනවා කියලා තමයි හිතාගෙන හිටියේ. දැනට අපි ඉතින් මම මෙතන වීඩියෝ එකක් කරා. කටියට ඇවිල්ලා මෙතන ෆිෂ් තෙරපි කරන්න පුළුවන් ඒ බෝට් රයිඩ් එක එනවා නම් ඊට පස්සේ එතනින් ෆිෂ් තෙරපි බලලා ඒ දේවල් කරලා අපි එහෙමම ආයෙ පිටත් වුණා අපේ ගමන. ඊට පස්සේ අපිට හම්බ වුණා ඉස්සෝ කොටු වගේක්. ඈතින් පේන්නේ දේවල් ටික අපි ළඟට යනවා. මේ තියෙන්නේ ඉස්සෝ කොටු. මේවා ඉතින් මේ රැට නම් මේකේ ලාම්පුවක් පත්තු කරනවලු. ඉතින් අපි ටිකක් හවස් වෙලා නිසා තාම මුකුත් කරලා තිබ්බේ නැහැ. ඉතින් අපි මේ ඉස්සෝ කොටු ටිකත් බලලා බහු ඉස්සරහට ගියා. මේ ඉස්සරහින් තියෙන්නේ වම් පැත්තේ කුරුළු දූපත. ඉතින් අපි හවස් වෙලා ගොඩාක් හවස් වෙලත් නෙමෙයි සාමාන්‍ය හවසක් දවල් වගේ තිබ්බ නිසා මේකට කුරුල්ලෝ ලොකුවටම ඇවිල්ලා තිබ්බේ නැහැ. අපේ බෝට් එකේ ගයිඩ් කරන අයියා කිව්වේ නම් හවස් වෙනකොට අපි ආපහු එනකොට නම් ගොඩක් කුරුල්ලෝ මේකට ඇවිල්ලා ඉන්නේ කියලා. ගොඩක් කුරුල්ලෝ තමයි මේකේ ඉන්නේ. කොක්කු කපුටෝ ඒ වගේ ගොඩක් සත්තු ඉන්නවා. ඊට පස්සේ අපි ගියේ කඩොලාන වලින් හැදුන ස්වාභාවික ගුහාවක් තියෙනවා. මේකේ බෝට් වලින් යන්න පුළුවන්. අර එකපාර දෙකකට මාරු වෙන ටිකක් අමාරුයි. නමුත් අපි මේක ඇතුළට ගියා. මේකේ ගොඩක් අය යනවා මේක ඇතුළට. මේක ඇතුලේ මොකද මේක ස්වාභාවිකව හැදිච්ච කඩොලාන පරිසරයක්. ඒතර මේක කඩොලාන ගුහාවක්. ඒක හරිම ලස්සනයි. ඒකට ඒක හෙවණයි. අවුව වෙලාවක ගියත් ලොකු රස්නයක් එමත් නැහැ. හරිම ලස්සනයි මෙතන හැදිලා තියෙන විදිහ. ඒක සබාදහම් විසින්ම හැදිලා තියෙන දෙයක් නිසා මේක කවුරුත් හදපු එකක් නෙමෙයි. ඉතින් අපි එතනොත් එළියට ඇවිල්ලා ඊළඟට අපිට හම්බ වුණේ සතපහ දේවාලය කියලා මේ මුහුද මේ ගඟ මැද්දේ තියෙන දේවාලයක්. මේක පොඩි දූපතක් වගේ. දූපතක් ඇතුලේ සතපහ දේවාලය කියලා තමයි මේකට කියනවා කියලා අපිට ගයිඩ් කරපු අයියා කිව්වේ. ඒකත් බලාගෙන එම ඉස්සරහට යනකොට අපි ගිය කුරුඳු ගම්මානයකට. ඒ කියන්නේ මේකේ මේ ගමට යන්න තියෙන බෝට් එකකින් පාලමකුත් තියෙනවා. පාලම බලන් අපිට යනකොට හම්බ වෙවි. එතකොට මේකේ කුරුඳු නිෂ්පාදන තමයි ගොඩක්ම කරන්නේ. ඒගොල්ලෝ කුරුඳු තෙල්, කුරුඳු කුඩු වර්ග තේ වගේ හදලා බොන්න පුළුවන් කුරුඳු වර්ග ඒ වගේ තියෙන ගමක්. ඉතින් අපිට යනකොටම හම්බෙන්නේ ඒ කුරුඳු නිෂ්පාදන කටයුතු කරන අය. අපි යනකොට තව කීප දෙනෙක් මේගොල්ලෝ කියලා දෙනවා. ඇත්තටම අපිට මේගොල්ලෝ කියලා දෙනවා මොනවද කරන්නේ කුරුඳු වලින් කොහොමද එක එක නිෂ්පාදන කරන්නේ ඒ දේවල්. ඉතින් අපි තව ටීම් එකක් හිටපු නිසා අපි යනකොට අපි පොඩ්ඩක් මේක ඇතුලේ ගම බලන්න තමයි ඊළඟට ගියේ. මෙතන තියෙන පේන්නේ මේ කුරුඳු තෙල් හදන බොයිලර් වර්ග ඒ වගේ දේවල් තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඇතුළට ගියා ගමේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් අපි මෙහෙම ගම ඇතුළට ඇවිදගෙන යද්දී මේකේ වාහන එන පාරවල් නම් නැහැ. ඇත්තටම බයිසිකල් විතරයි ගොඩක්ම මේක යන්නේ මේ පාරේ. හරිම නිශ්ශබ්දයි. කිසිම වාහන සද්දයක් ඒ වගේ මුකුත් නැහැ. ගමේ පවුල් 300ක් විතර ඉන්නවා කියලා තමයි මේ ඉස්සරහින් ගිය ගයිඩ් අයියා අපිට කිව්වේ. ඇත්තටම හරිම ලස්සනයි. පාරවලුත් එහෙම සද්දයක් බද්දයක් මොකුත් නැහැ. පාරවල් මේ වගේ පොඩි අඩි පාරවල් තමයි තියෙන්නේ. බයිසිකල් එකකට වගේ යන්න පුළුවන්. හරිම නිදහස් නිස්කලංකයි. ඒ වගේම අපද්‍රව්‍ය දෙයක් දේවල් නැහැ. මේගොල්ලෝ හොඳට පිළිසිදු තියාගෙන ඉන්නවා. අපිට ගොඩක් දුර මේකේ යන්න බෑ. මොකද අපිට තියෙන ටයිම් එකත් එක්ක
හිතනවා ගම්මානේ ඇතුළට ගොඩක් ලස්සන ඇති. ආය වෙලාවක යන්න කියලා හිතලා ආපහු හැරුණා අපි. මොකද අපිට අතන කුරුඳු ගැන තියෙන පොඩි දේශනයක් වගේ එකක් ඒගොල්ලෝ ඒ ගමේ කෙනෙක් තමයි අපිට ඒ දේවල් කියලා දෙන්නේ. ඉතින් අපි ඒක බලන්න ඕන නිසා ආපහු එතෙන්ට යනවා. අපි මේ වීඩියෝ එක ගත්තර කමක් නැහැ නේද? කවන්න ආපෝ දා වීඩියෝ එකේ මේ ලෝකෙටම ගිහිල්ලා ඉන්නවා. අnder තියෙන කුරුළු තමයි වටේම තියෙන කුරුළු බය කිසිම දෙයක් අහක දාන්න අපෝටෝ දෙන්නට ගන්න. අර තියෙන කුරුළු කොලෙන් තෙල් ගන්න. මේ දවස්වල මේ තියෙන එක වැඩ නෑ මොකද ඔය කුරුළු ගහේ දාලා ඇවිල්ලා තියෙන තල්ලු පාරේ කුරුළු ගහ කපන්න. කුරුළු කොළ කිලෝ 350කට පැය 8 සේව් කරනවා. ඒකේ ලීටර් දෙකක් තුනක් වගේ තමයි. හම්බෙන්නේ මේ තියෙන කුරුළු තෙල්. Nane tell ka අපි කැමරට බීමට ගන්න එක මෙඩිසින් එකක් විදිහට පොත්තා පාරලා ගන්න පවපින් කොහොමද ඒ රතු පාට වෙන්නේ කොහොමද? ඒ කල්යනකට රතු පාට වෙන්නේ. කල්යනකට. ඔලෝකේ මට එක් මොසෙන් මම ආරෝට ආච්චන්න කැමරට බීමට ගන්න. එතන කුරුළු දෙය මේක පොතු දෙකක් තියෙනවා. මේ උඩ පොත් අපි මේ විදිහට අයින් කරගන්න ඕන. මේ කුරුළුම තියෙනවා ඉන්දියාව, ඉන්දුනීසියා, බ්‍රසීල් වගේ රටවල් වල ඒගොල්ලෝ මේ උඩ පොත්ත සුද්ධ කරන්න ඩිරෙක්ට්ම ගලවලා අවුවේ තියලා මාකට් එකට යවන කුරුළු තනිකර දුඹුරු පාට. ලංකාවේ කුරුළු මෙච්චර ප්‍රසිද්ධ වෙලා තියෙන මේ උඩ පොත්ත සුද්ධ කරලා දෙන එකටයි ලෝකෙම පිළියරන් තියෙන අපේ රටේ කුරුළු තමයි හොඳ කුරුළු තියෙන්නේ. අනිත් රටවල් වල තියෙන කැසියා කියලා කුරුළු જાතිය. ඒකයි ලංකාවේ කුරුළු මෙච්චර ප්‍රසිද්ධ වෙලා තියෙන මේ කුරුළු එක කුරුළු ගාටම පෝර වෙන්න මේ තියෙන කුරුළු ලෙල්ල මේ ලෙල්ල ගලවන්න අපිට පිරිමැදීමක් කරන්න ඕනේ. පිරිමැදීමට පාවිච්චි කරන්නේ පිත්තල පාවිච්චි කරන්න. මොකද මේ පාටට ගන්න ඕන දෙයක් කඩ වගේ දෙයකින් මේ කරු පාට වෙනස් වෙනවා. තියෙන කුරුළු තේක පොක තියෙන කුරුළු කෑලි තම්බලයි උණු වතුරයි විතරයි සීනේ නෑ. ඉන්න මේ විදිහට ගලවලා. ඔය තේකක් කිච්පඩේ බොනවා නම් කොලෙස්ටරෝල් ඩයබටිස් තියෙන අයට දැනෙන වැඩකට ඒ වගේම තරබාරුකම බඩේම තියෙන උදේට හොඳයි. මෙතනින් යහතිති අපි දරට තමයි පාවිච්චි කරන්නේ නැත්නම් හොස්පිටල් වල මැෂින් එකකින් කුටි කරන්න ගන්න. මේකේ තියෙන මේ තෙජ් ගැතිය යන්නේ විනාඩි 10ක් 15ක් අවුවේ තියෙන තිබ්බට පස්සේ මේ ඔටෝ රෝල් වෙනවා. රෝල් වුණාට පස්සේ මේ පොඩි කෑලි අරන් මේ විදිහට පුරවනවා. මේකට කියන්නේ අපි හන්දි කරනවා කියලා. මේ විදිහට පුරවලා ජොයින් කරලා මීටර දෙකකට මීටර භාගයක් දෙකට හදාගෙන දවස් 7ක්ම දපවන්නේ මේවා. ඔනෝවේදී තමයි ඉතින් අපේ මෙතන වෙන්නේ. ලංකාවේ විතරන්නේ විදේශ රටේ කට්ටියවත් අපි මේ විදිහට විස්තර කරලා දීලා ඒගොල්ලොන්ගේ භාෂාවෙන් කතා කරලා ඒගොල්ලොන්ට මේක පෙන්වලා දීලා අපේ ලෝක අපිට දීලා තියෙන පොඩි නිෂ්පාදන ටිකක් ඒ මොනවද කුරුළු කෑලි කුරුළු තෙල් අනුතුරු ප්‍රමාණතල නොල්ලාට කැමති නම් ගන්න පුළුවන් මම අරගෙන ඔක්කොම කියලා දුන්නට පස්සේ අපිට කුරුඳු තේකක රස විඳින්න දුන්නා. ඇත්තටම හරිම රහයි. හරිම රස තේකක්. ඊට පස්සේ අපි ගොල්ලන්ගෙන් කුරුඳු
නිෂ්පාදන කීපයක් සල්ලි දීලා ගත්තා. ඇත්තරම හරිම ඒ ගානට වටිනවා. ඉතින් ලොකු ගණන් වල ප්‍රොඩක්ට්ස් නැහැ. මේගොල්ලෝගේ ප්‍රධාන ආදාය මාර්ගය තමයි මේක එන සංචාරකයන්ට මේ වගේ ප්‍රොඩක්ට්ස් විකුණලා හම්බෙන ආදායමෙන් තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඒ විදිහට තමයි මේගොල්ලෝ කිව්වේ අපිට. ඉතින් ආපහු අපි එතනින් පිටත් වුණා. පිටත් වෙලා යනකොට තමයි අපිට හම්බුනේ මේ ගමට එන්න තියෙන තව පාලමක්. ඉතින් මේකේ බයිසිකල් විතරයි යන්න පුළුවන්. ඒකත් ගොඩක් දිරලා. මුලින්ම මේ හම්බෙන පාලම ටිකක් පොඩි පාලමක්. තව දිග පාලමක් තියෙනවා. ඒකත් ගොඩාක්ම අබලන් වෙලා කියලා තමයි කිව්වේ. සහ අපිට යනකොටත් දැක්ක එක ගොඩක් අබලන් විදිහට තමයි තියෙන්නේ. යකඩ වලින් හදලා තියෙන පාලමක් මේක. ඇතින් පේන්න තියෙන්නේ ඒ ගමේ තියෙන පන්සලක්. එක පැත්තකින් අපිට වීඩියෝ කරගන්න ඕනේ ගඟ අයිනෙම වගේ තමයි මේ පන්සල තියෙන්නේ. අපි ඊළඟට යන්න හැදුවේ කොත්දුව රජමහා විහාරය කියලා තමයි තියෙන්නේ පන්සලකට. අපි එතනින් තමයි ගමනාන්තයේ තියෙන්නේ. ඊට පස්සේ එතන දේවල් ටික කරලා වැඳ පුදාගෙන ආපහු එන්න තමයි තියෙන්නේ. එතනින් තමයි අපේ ගමනාන්තය. ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ කොද්දුව පන්සලට. මේ තියෙන්නේ කොද්දුව පන්සල. දූපතක වගේ තමයි මේක තියෙන්නේ. ඉතින් අපි මේ අයිනෙන් බෝට්ටු නවත්තලා ගොඩක් සංචාරකයෝ එහෙම යනවා කියලා කිව්වා මේකට. අපිත් බෝට් එක අයිනක නවත්තලා පන්සලට ගිහින් වැඳ පුදා ගන්න තමයි හදන්නේ. මේකේ බලන්න දේවල් තියෙනවා. ධාතු මන්දිරයක් එහෙම තියෙනවා බලන්න. ඉතින් අපි ටික බලන්න ඕන. ඒක නිසා අපි මේ පන්සලට යනවා මෙහෙමම. පන්සලට යනකොටම කොද්දුව රජමහා විහාරයේ නැරඹුම් සැකැස්ම කියලා බෝඩ් එකක් තියෙනවා. ඒක බලලා ඒකේ පිළිවෙලට යන්නත් පුළුවන්. ඒ දේවල් ටික බලන්න. ඉතින් මේ දේවල් තමයි ඒකේ තියෙන්නේ. මුලින්ම ඉතින් අපි මේ විදිහට පන්සලට ඇතුල් වුණා. ඇතුල්ලා මම මේ අවට තියෙන වීඩියෝ ටික මේ චෛත්‍යයක් තියෙනවා. ඒ දේවල් සැතපෙන පිළිමයක් තියෙනවා. ධාතු මන්දිරය මේ දේවල් ටික තියෙනවා. අපිට විශේෂ යාළුවෙක් හම්බුණා. ඉතින් ගයිඩ් අයියත් එක්ක නම් මෙයා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අඹ ගෙඩියක් දුන්නට පස්සේ මෙයා ඉතින් අරන් ගිහිල්ලා ඕක කනවා. මං හිතන්නේ මං ෂෝට් එකකත් මේක දාලා තිබ්බා. මේ තියෙන විහාරස්ථානයේ තියෙන ධාතු මන්දිරය. ඉතින් මේක වැඳ පුදා ගන්න කියලා මම හැමෝටම කියනවා. එන හැමෝටම මේකත් බලන්න. ඊට මම මෙතනින් එළියට ගියාට පස්සේ හම්බුණා මැද මිදුල සහිත සංඝාවාසය කියලා එකක්. ඉතින් ඒක තමයි මම හිතන්නේ ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන්නේ. මම ඒකෙත් පොඩි වීඩියෝ එකක් ගත්තා.
ඊට පස්සේ අපි ඉතින් මෙතනින් පිටත් වෙන්න කියලා හැදුවේ. මොකද දැන් රෑබෝ වේගන ඉන්නේ. අපිට තව යන්න තියෙනවා ගොඩක් දුර ආපහු ආපු තැනටම. ඉතින් අපි පිටත් වෙලා යනකොට හම්බ වුණා අර පාලම. මං කිව්වේ දිග පාලමක් තියෙනවා ගොඩක් අබලන් වෙලා කියලා. ඉතින් අර ඒ පාලම තමයි ඔය ගම්මානයකට යන පාලමක්. ඉතින් අපිට බයික් එකක් නම් යනවා ඈත පෙනුණා. නමුත් බයික් එකක් ගියත් මෙතන හරිම ඩේන්ජර්ස්. මොකද ඇත්තටම දිරලා මේ යකඩ කණු හැම ගොඩක් දිරලා තියෙන්නේ. ඉතින් පරිස්සමෙන් තමයි මේක යන්න ඕනේ. ඇත්තටම පයින් යන්න පුළුවන් තත්ත්වයක් නෑ බලාගෙන ගියාම. ඉතින් මේවා සංවර්ධනය වෙනවා නම් හොඳයි. ඉතින් ඒ ගමට ඇත්තටම වටිනවා ඒක. ආය අපි එන අතරේ හම්බ වුණා කුරුළු දූපත. ඉතින් දැන් නම් කුරුල්ලෝ ගොඩක් ඇවිල්ලා ඉන්නවා මෙතෙන්ට. තවත් එනවලු මේක රැ වෙනකොට මේක වැහෙන මට්ටමටම කුරුල්ලෝ ඉන්නවා කියලා තමයි කිව්වේ. දැන් නම් කුරුල්ලෝ ටිකින් ටික එන්න පටන් අරගෙන ඉන්නේ. අතරමක තව යාළුවෙක් හම්බුණා ජෙලිෆිෂ් කෙනෙක්. ඉතින් සමහරව අල්ලන්නත් බයයි. නමුත් ගයිඩ් අයියා නම් කිව්වා ප්‍රශ්නයක් නැහැ මේගොල්ලන් මෙයාව අල්ලන්න කියලා. ඉතින් මම ඒකත් YouTube short එකක දාලා තිබ්බා. හරිම කියන්නේ කොහොමද කියන්නේ ලිස්සනවා වගේ නිකන් මෙයා අල්ලනකොට යටින් අල්ලන්න ඕන පරිස්සමෙන් අත දාලා. මොකද උඩින් ඇල්ලුවොත් එයාට රිදෙන්න හරි මොන හරි හැම වෙන්න පුළුවන්. ඉතින් මාත් පරිස්සමෙන් එයාව ඇල්ලුවා. මොකද වෙනසක් ඇත්තරම වෙනසක් හරිම කිසිම කරදරයක් නැහැ. මොකද එහෙම හපන්නේ කරන්නේ මොකුත් කරන්නේ නැහැ. ඇත්තරම අපි ජොයින් උනේ ලීෆ් මංකි කියන බෝට් සර්විස් එකත් එක්ක. ඒකත් කියන්න ඕනේ මේ වෙලාවේ. ඔයාලටත් බලන්න බලපිටිය ස්ටේෂන් එක පාස් කරලා පොඩ්ඩක් ඉස්සරහට ආවම ඔය අපිට ඈතින් පේන්නේ බලපිටිය ස්ටේෂන් එක. බලපිටිය ස්ටේෂන් එක පාස් කරලා පොඩ්ඩක් ඇතුළට ආවට පස්සේ මම ඇත්තටම දන්නේ නැහැ කොයි පැත්තද කියලා. ස්ටේෂන් එක පාස් කරලා ඔය පාලමත් පාස් කරලා යන්න ඕන ඉස්සරහට. ගියාට පස්සේ දකුණු අත පැත්තේ තියෙනවා ලීෆ් මංකි කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ බෝට් සර්විස් ගන්න පුළුවන්. අපි ඒගොල්ලන්ගෙන් තමයි බෝට් සර්විස් එක ගත්තේ. ඉතින් අපි ට්‍රිප් එක ඉවර කළා ආපහු අපි පටන් ගත්ත තැනටම ආවා. දැන් ඉතින් මෙතනින් බෝට් එක නවත්තනවා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.